මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වැමැඩිල්ල හා දේවහුව යන ජලාශවල සීමා මායිම් කිරීම මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා ආරම්භ වුණා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජල මූලාශ්‍රවල තිරසර බව රැකගනිමින් සංවර්ධන කාර්යයන් පහසු කිරීමත් වැව් පද්ධතිය සංරක්ෂණය කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මේ යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන වැව්වල සීමා මායිම් ලකුණු කිරීම ආරම්භ වී ඇති අතර මාතලේ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය මෙසේ පසුගියදා පැවැත්වුණා. සීමා ලකුණු කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව සිදු කරනු ලබන අතර සීමා සලකුණු කිරීම මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට නියමිතයි. සමාරම්භක අවස්ථාවට ගලේවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික කරුණාරත්න, ගලේවිල ප්‍රාදේශීය ලේකම් EMC ඒකනායක, මහනුවර වාරිමාර්ග ඉංජිනේරු සුදත් ගමගේ, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු LU රත්නායක යන මහත්ම මහත්මීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දක්වමින් දැනට වැව් මායිම්වල ජීවත් වන පිරිස් සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන තුරු එම ස්ථානවලින් ඉවත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ඉතින් එහෙනම් සමහර දේවල් වලට අපිට කාලය ඕන. එහෙනම් වැව් තාවුල් වල විශාල හෝටල් හදලා ඇති. අපි ඒගොල්ලන්ට අවස්ථාවක් දීලා තියෙනවා. අපි ආණ්ඩුව හැටියට ඒගොල්ලන්ට උදව් කරනවා. අපි ආණ්ඩුවට තියෙන ඉඩම් අපි දෙන්න කැමති. කොහේ හරි ඒගොල්ලෝ යෝජනා කරනවා නම් අපි ඒක දෙන්න කැමති. තව ඒගොල්ලන්ට ණය ඉතාමත්ම පහසුවෙන් අපිට දෙන්න කැමති. හැබැයි ඒගොල්ලොන්ගේ වෙන මොන හරි යෝජනාවක් තුනයි ඒකට අහුම්කම් දෙන්න කැමති. අපි ක්‍රමයෙන් අර මං අර ගෙවල් අයින් කරගන්නේ ඒගොල්ලොන්ට අදාළ වැඩේ හැදුනට පස්සේ වගේම ඒ හෝටල් හිමියන්ටත් අපි මනලා වෙන් කරා කියලා එක පාරටම අපි හෝටලේ අයින් කරගන්න කියලා බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපි හැමෝම එකතු වෙලා අර රට ගැන හිතලා අපි හැමෝටම වගකීමක් තියෙනවා කියලා හිතලා අන්න ඒගොල්ලන්ටත් අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මෙන්න මේකට අදාළ හොඳම දෙයට මැදිහත් වෙමු කියලා අන්න ඒක ඇතුලේ තමයි අන්න ඒ හෝටල් හිමියන්ටත් රටේ ජනතාවටත් සියලු දෙනාටම ජයග්‍රහණය තියෙන්නේ.